හරි පොඩි වීඩියෝ එකක් කරන්න හිතුණා. වැඩ කරන වෙලාවට පොඩ්ඩක් අමාරුයි වීඩියෝ කරන්න මේ වැඩපොළ ඉස්රායල් වල කන්ස්ට්‍රක්ෂන් අයට තවත් මේ තියෙන පයිල් ගහලා මම හිතන්නේ මෙතන ඉඳන් තියෙන බඹ 4-5ක් විතර පොළ යටට තව තට්ටුවක් තියෙනවා. මම යට ඉඳලා ආවේ මොනොක් එකේ අඩිය තියෙන්නේ යටම තට්ටුවේ බේස් එකේ මේ තියෙන්නේ මේකේ මේ චයිනීස් අය වැඩ කරනවා. මගේ සබ්ජෙක්ට් එක චුට්ටක් වෙනස් වුණා. මම කේබල් කරන්නේ කේබල් එකේ මේ තියෙන්නේ හෝන්ස් එක මේ විදිහට බොක්ස් වලට දාලා අපිට මේ සම්පූර්ණ මේ ස්ලැබ් එකේ කේබල් අදින්න තියෙන මේ නිල් පාටින් තියෙන කේබල් එක සාමාන්‍ය බ්ලාස්ට් එකක් වුණොත් ස්ලැබ් එක කඩා වැටෙන්නේ නැති වෙන්න එල්ලීලා තියාගන්න මේ කේබල් එක. මේ කේබල් වාන කේබල් මේ දාලා තියෙන නිල් පාටි පේනවා ඇති. ඊට මේ කේබල් යට වෙන්න කොන්ක්‍රීට් දාන්න. මෙයාලා කොන්ක්‍රීට් වල බෙටෝන් කියලා කියන්නේ. ඉතින් බාබෙන්ඩ එන අයට සැටලින් නෙමෙයි මොන වෘත්තියෙන් ආවත් ඉතින් මෑන් පාවර් එකෙන් දෙන එකට යන්න වෙනවා. ඒක තමයි සිද්ධිය. ඉතින් තමන් මම මේ වෘත්තියෙන් ආවා. ඒක වැදගත් වෙන්නේ මේ වෘත්තිය මෙහෙමයි කිව්වට වඩා වැදගත් වෙන්න මම හිතන්නේ ඔයාලා හැමෝම වඩාත්ම වැදගත් වෙන්නේ මේ රටට පය තියන්න මොනවා හරි ස්කිල් එකකින් මොනවා හරි තමන් තියෙන සුදුසුකමකින් තමන්ට උත්සාහ කරන්න කෝස් එකක් කරලා හරි මේ චයිනීස් වැඩ කරන්නේ. අර තියෙන පොළ උඩ පොළ මට්ටම මොනක් දෙකක් තියෙනවා මේ වැඩපොළ. මොනවා හරි ස්කිල් එකකින් ඉතින් එන්න තමයි ඕන. මේ තියෙන කම්බි වැඩ මේ තියෙන මේ ස්ටූල් නමනවා. අතින් නමන මේකක් තියෙන්නේ මේ මෙතන. ඉතින් ලොකු අමාරුවක් නැහැ පොඩි මාක් එකක් ගහගෙන ඒ වැඩ කරන්න තියෙන්නේ. මේ වැඩපොළෙන් ටිකක් වැඩ හිමීට යන්නේ. ගොඩක් දුරට ඉතින් වැඩපොළ මේක හයියෙන් ඉක්මනට කෑ ගහලා වැඩ කරනවා. ඉතින් අරාබි කට්ටිය තමයි ගොඩක් වැඩපොළ වල ඉන්නේ. වැඩපොළ වල බලන්න. බයි. මේක දැන් මේ පැත්තේ අපි කේබල් දාලා ඉවරයි. මේ තියෙන්නේ කේබල් එක කහ පාටට වලට පේනවා. මේ තියෙන්නේ. ඒක මෙතනින් එහාට ස්ටෙප් දෙකකට තමයි මේක ස්ලැබ් එක වදින්නේ. සම්පූර්ණ මේ තියෙන ස්ලැබ් එක ලොකු බිල්ඩින් නෑ. පේනවා ඒක වලට බානේ පොළව යට අර තියෙන පොළව උඩ ඒ තවත් තට්ටුවක් යටට තියෙනවා. හිතාගන්න ඉතින් මෙයාලගේ මාර ටෙක්නොලොජියක් තියෙනවා. ඉතින් හොඳයි. යුද්ධ තියෙන රටක් නින්දා එයාලා යුද්ධයට ඔරොත්තු දෙන විදියට තමයි මේ හැමදේම එයාලා නිර්මාණය කරන්නේ. දැන් මේ කේබල් එකෙන් මේ කේබල් එක දැන් හෙට මැෂින් එකෙන් හිර කරනවා. හිර කරාට පස්සේ ඉතින් සාමාන්‍ය බ්ලාස්ට් එකක් වුණත් අර කොන්ක්‍රීට් කැටපිටි යටට වැටෙන්නේ නැහැ. සේරම කෑලි කෑලි අල්ලලා සම්පූර්ණ ස්ලැබ් එක එල්ලලා තියා ගන්නවා. ඒක තමයි මේකේ වෙන්නේ. මේ අර ඔයාලා දකින්න ඇති බිල්ඩින් කඩා වැටෙනවනේ. අර බිල්ඩින් කඩා වැටෙනවා වල දැකලා ඇති මේ සෙල්ලම් ගෙවල් වගේ පොළොවට සමතලා යනවා. ඉතින් යාළුවට ඒකට ඔප්ෂන් එකක් තමයි යාළුවා මේ කේබල් දාන එකකින් කරන්නේ. මේ තියෙන මේ සම්පූර්ණ ඊට පස්සේ මේවා පෙට්ටි වලින් මේවා කොන්ක්‍රීට් දාලා සම්පූර්ණ මේවා වහනවා. දැන් හිතුවේ මම හිර කරන්නේ. මට වීඩියෝ එකක් කරන්න තිබ්බා. මම හිතුවා මෙන්න වැඩපොළකට දාලා තියෙන හර්සියාවල. ඒකින්ද මට එන්න වෙන්නේ නැහැ. නැත්නම් මට ඔයාලට මේක පෙන්වන්න තිබ්බා. මම තවත් ඉස්සරහට ඔයාලට මේකේ මේ සම්බන්ධව තව වැඩ සම්බන්ධව මම ඔයාලව දැනුවත් කරන්න. මගේ channel එක subscribe කරන්න මට උදව්වක් කරන්න. මට හම්බෙන දේ මට දැන් දෙන අත්දැකීම මම ඔයාලට හැම වෙලේම බෙදා ගන්න ඔයාලත් එක්ක බෙදා ගන්නවා. එහෙනම් ගොඩක් ස්තුතියි හැමෝටම වීඩියෝ එක බලලා පොඩි subscribe කාරක් දීලා support එකක් දෙන්න. හොඳයි බොහොම ස්තුතියි. හැමෝටම එන්න ලැබෙන්නේ කියලා ප්‍රාර්ථනා කරනවා. ඊශ්‍රායල් හීනිය දකින්න හැමෝටම වැඩ අමාරුයි. ඒනට ඉතින් අමාරු වුණාට මේ කඩිය ගන්නකොට ඉතින් හිතට ඒ ස්ට්‍රෙස් එක දැනෙන්නේ නැහැ. ප්‍රෙෂර් එක දැනෙන්නේ නැහැ. ඉතින් කට්ට කාගෙන ඉන්න කොල්ලන්ට ඉතින් ගේමක් ගහ ගන්න පුළුවන් රට.
හැමෝටම තෙරුවන් සරණයි. ජේසුස් පිටයි